Hi guys, welcome back to M4U. අද මම ඔයාලා වෙනුවෙන් අරගෙන ආපේ මුල්ම ජුරාසික් පාක් ත්‍රිත්වයේ අවසාන මහා පියවර. ඒ තමයි 2001 රිලීස් වුණ ජුරාසික් පාක් 3 වෙනි මූවි එක. මේකේ ෆුල් මූවි එක සිංහල සබ් එකම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඩිරෙක්ට් ලින්ක් එක තමයි අපි අද ඔයාලට ගෙනාවේ. හරි, දැන් තමයි වෙලාව. මේ ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරලා බලන්න වැඩේ ලේසි. වෙනදා වගේම මේ වීඩියෝ එකේ පහළ තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකට යන්න. එතන ඔයාලට ෆිල්ම් එකේ Google Drive link එක හම්බෙයි. මතක තියාගන්න link එක ක්ලික් කරාම ඔයාලගෙන් පාස්වර්ඩ් එක අහනවා. පාස්වර්ඩ් එක හොයාගන්න නම් දැන් ඔයාලා බලන මේ වීඩියෝ එක ඇතුලේ කොයි හරි තප්පර කීපයකට ඒක ඩිස්ප්ලේ වෙනවා. ඒක නිසා මේ වීඩියෝ එක අඟලක් නෑර මුල සිට අගටම බලන්න. එතකොට පාස්වර්ඩ් එක මිස් වෙන්නේ නෑ. මේ ෆිල්ම් එකේ ලොකුම වෙනස තමයි T-Rex රජකමින් අයින් කරන එක. ස්පිල්බර්ග් වෙනුවට ජෝ ජොන්සන් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටය අපිට හඳුන්වා දෙනවා ස්පයිනොසෝරස්ව. මේක සිනමා ඉතිහාසයේ ලොකුම වාදයකට මුල පිරුවා. T-Rexට වඩා ස්පයිනොසෝරස් ඇත්තටම බලවත්ද? විද්‍යාත්මකව මේ සතා කොච්චර දරුණුද කියලා අපි අද කතා කරමු. සිනමා තිරයේ පිටිපස පොඩි රහසක් තියෙනවා. මේ ෆිල්ම් එක හදපු ස්පයිනොසෝරස් රොබෝ එහෙම නැත්නම් ඇනිමට්‍රොනික්ස් කොච්චර බලවත්ද කියනවා නම් ඒකින් වැරදීමකින් T-Rex රොබෝ පවා විනාශ වුණා. මේ චිත්‍රපටයේ ඩිරෙක්ටර්ස්ලා තවත් බුද්ධිමත් වෙලා තියෙනවා. ඔවුන් දැන් එකිනෙකා සමග සංනිවේදනය කරනවා. ඔයාලට මතක ඇති The Bird Cage එක. මේක තමයි මම මේ ෆිල්ම් එකේ දකින දරුණුම සහ ලස්සනම සීන් එක. පියාඹන ඩයිනෝසරයෝ ලෝකේ පළවෙනි වතාවට මේ තරම් දරුණුවටම පෙන්වුවේ මෙතනදී. ඩොක්ටර් ඇලන් ග්‍රෑන්ඩි ආපසු පැමිණීම පළවෙනි චිත්‍රපටයේ වීරයා අවුරුදු ගණනාවකට පස්සේ ආයෙත් මේ මරණීය දූපතට යන්නේ ඇයි? ජුරාසික් පාක් 3 කියන්නේ මුල්ම ත්‍රිත්වයේ අවසානය. මේ චිත්‍රපටයෙන් පස්සේ වසර 14ක් යනකම් අපිට ඩයිනෝසරයෝ දකින්න ලැබුණේ නැහැ. ඒ නිසා මේකේ තියෙන වටිනාකම ගොඩක් වැඩි. සිනමා ඉතිහාසයේ ජුරාසික් පාක් කියන නාමය යටතේ ආපු අවසන් චිත්‍රපටය මේකයි. මම මේක ඔයාලට අරගෙන ආවේ ඒ ගෞරවයත් එක්කමයි. 1993 ඉඳන් 2001 වෙනකම් අපි ආපු මේ ගමන අදින්න අවසර වෙනවා. ඉස්ලා නූබ්ලර් වල ඉඳන් ඉස්ලා සොර්ණ දූපත දක්වා අප කරපු මේ සංචාරයට එකතු වුණ ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. මම ඔයාලා වෙනුවෙන් මේ ත්‍රිත්වය ගෙනාවේ සිනමාවට ආදරය කරන ඔයාලා නිසායි. මේ වීඩියෝ මාලාව ගැන ඔයාලා හිතන දේ අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරන්න. ළඟ සුපර් ෆිල්ම් එකකින් හම්බෙමු. එහෙනම් ජය වේවා. Peace out.